රයිට් මෙන්න මේ ගහ මොකක්ද කියලා දන්නවද? මේක තමයි මේ තල් ගහක්. තල් යට වගේක් මං ගෙනල්ලා ඉතින් ඇට මගෙනල්ලා මම පැල කරා. ඔය කට්ටිය කොට්ට කිලුංගු කාලා තියෙනවා. කොට්ට කිලුංගු හදන්නේ මෙන්න මේ තල් ඇට වලින් තමයි. ඒ ශාකයෙන් තමයි. තල් ශාකයේ පැල වෙනකොට ගලවලා ගන්නවා. යාපනයේ පැත්තේ එහෙම ගියා නම් බලා ගන්න පුළුවන් මුහුදු වෙරළයිනේ අක්කර ගානක් මේ විදිහට ඇට දාලි වෙරලා පැල කරලා තියෙනවා. මේ මං හදපු එක සෑහෙන කාලයක් මම මේක හදලා තියෙන්නේ. අද මම කට්ටියට පෙන්නන්නම් කොහොමද කොට්ට කිලුංගු එකක් ගන්නෙ කියලා. රයිට්. අපි රස කර කන කොට්ට කිලුංගු කොහොමද හදාගන්නේ කියලා අද මම කියලා දෙන්න යන්නේ. මම මේක වැලි ගොඩේ තමයි දාලා තිබ්බේ ඔය කට්ටියට පෙන්නන්න ඕනේ හින්දා. ඒක මම පොඩ්ඩක් ගල් කැට ටික අයින් කරගෙන මේ විදිහට වැලි ගොඩ හාර ගන්නවා. මොකද මේකේ ඇටේ උඩ තියෙන්නේ යටට තමයි මුල බහින්නේ. මේ කොන්ක්‍රීට් එකක් උඩ මම මේ වැලි දාලා තියෙන්නේ. ඒ හින්දා කොන්ක්‍රීට් එක මට්ටමට ගිහිල්ලා ඒක නැවතිලා තියෙන්නේ. රයිට්. අපිට පේනවා මඤ්ඤෝ කලත් බහැලා තියෙනවා සුපිරියටම. නෝ මඤ්ඤෝ ගසුත් මං හදලා තියෙනවා. කැලේකුත් ඔන්න බහැලා තියෙනවා. ඒකට හුලං වැදුනා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය කටට මේක පෙන්වන්න එපේ. රයිට්. මේක නම් ටිකක් හැදිලා මදි. එක පොඩි ශාකයක් හැදිලා මදි. රයිට්. මේක වහගමු. තව ගහක් තියෙනවා බලමු අපි ඒක හාරලා. මේ හරි. මේකෙත් ඇටේ මේ තියෙන්නේ වැඩක් නැහැ. ඒක අයින් කරා. ඒක නම් ටිකක් টොප් එකට තියෙනවා. තියෙන්නේ බඩු. රයිට්. මේ තියෙන්නේ වට තමයි කොට්ට කිලුංගු කියන්නේ. මේක මෙන්න මේ හරියෙන් කපනවා. මේ හරියෙන් කැපුවා. මෙතනින් කැපුවා. මේක තම්බලා වේලෙන්න දානවා. ඒක තමයි කොට්ට කිලුංගු. දන්නේ නැති අයට තමයි මේක වීඩියෝ එක ගෙනාවේ. මේක නම් ටික හැදිලා මදි. ඒකෙත් තියෙන නැමිලා තියෙන මම අර කොන්ක්‍රීට් එකක් උඩනේ හදලා තිබ්බේ. ඒකින්ද ඒක නැමිලා තියෙන්නේ. රයිට්. මේ තියෙන්නේ ඇටි. ඔකට තල්ලට එහෙම හම්බුනාම ඔය සාමාන්‍යයෙන් තියෙන දඹුල්ල පැත්තේ දඹුල්ල පහු කරපුවාම තල්ගස් ඕන තරම් තියෙන පාරයින් දිගට. ගෙනල්ලා මේ විදිහට දාන්න පැලවෙන්න. දාලා ඉතින් අපිටම කියලා කොට්ට කිලුංගු හද සෑහෙන කාලයක් යනවා ඉතින්. මේ විදිහටම කොට්ට කිලුංගු හදාගෙන කන්න පුළුවන්. එහෙමයි. මේක තම්බලා කන්නත් පුළුවන්. තම්බලා වේරලා කන්නත් පුළුවන්. මොක තමයි කොට්ට කිලුංගු කියන්නේ. රයිට්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන තවත් කාටරි බලන්න ෂෙයා කරගෙන යන්න. සුබ දවසක් ඔය කට්ටියට.